මැතමැටිකල් කන්සෙප්ට් එකක් භාවිතා කරමින් 1998 දී ප්‍රංශයේ ලක්ෂරි ෆැෂන් බ්‍රෑන්ඩ් එකක් වෙන ජිවන්චි විසින් 1998 දී පර්ෆියුම් එකක් එලි දක්වනවා. ඒ තමයි ජිවන්චි 5. අද අපි කතා කරමු ඒ ගැන. මේ පර්ෆියුම් රිවිව් එකට යෑමට කලින් මට පොඩි මතක් කිරීමක් තියෙනවා. මේ පර්ෆියුම් රිවිව් කිරීම සඳහා ඉන්ෆර්මේෂන් සහ ඉන්ස්පිරේෂන් එක ලබා දුන් චික්පීඩියා YouTube channel එකේ ගිහන් අයියටත් රකිත අයියවත් මම මේ මොහොතේ මතක් කර සිටිනවා. අපි දැන් හැරමු වීඩියෝ එක දිහාට. ජිවන්චි 5 කියන්නේ soft warm masculine and intelligent vibe එකක් වුවත් overly aggressive වෙන්නේ නැහැ. එයින් නිරූපණය කරන කැරක්ටර් එක seductive sensual කැරක්ටර් එකක් තමයි ඒ නිරූපණය වෙන්නේ. ජිවන්චි 5 ප්‍රංශයේ සුප්‍රසිද්ධ පර්ෆියුම් ආටිස්ට් කෙනෙක් වන ඇල්බර්ටෝ මොරිල්ලස්ගේ පළවෙනි මැස්කියුලින් සෙන්ට් බෝම්බ් එක තමයි ජිවන්චි 5. 5 අණු ගණිතයේ අවසන් නොවන කන්ස්ටන්ට් එකක් වන අතර ජිවන්චි 5 නම යෙදීමෙන් අදහස් කරනු ලබන්නේ අවසන් නොවන ආකර්ෂණීය යන්නයි. තවද පර්ෆියුම් එකට 5 නම යෙදීම සඳහා බලපා ලබන කරුණක් ලෙස රසායන විද්‍යාවේ 5 බන්ධන අනෙකුත් බන්ධන හා සසදන විට දැඩි සවිශක්තියක් දරයි. එමගින් පර්ෆියුම් එකේ තිබෙන ස්ට්‍රෝග්නස් එක නිරූපණය කරන බව ගොඩක් පර්ෆියුම් විචාරකයන්ගේ මතවීම. තවත් ඉන්ට්‍රස්ටිං ෆැක්ටර් ලෙස 5V අගය 3.14 ලෙස ආසන්න දශම ස්ථානට අපිට ගන්න පුළුවන්. ඒ වගේම ජිවන්චි 5 පර්ෆියුම් එකේ ඩ්‍රයි ඩවුන් එක කම්ප්ලීට් වෙන්න 3 hours and 8 minutes යනවා. ඒ කියන්නේ টপ නෝට් එකේ සිට බේස් නෝට් එක දක්වා යන ටයිම් ඩියුරේෂන් එකත් ගොඩක් දුරට 5 කන්ස්ටන්ට් එකේ අගයට සමාන වෙනවා. ඔබට දැන් තේරෙනවා ඇති 5 කියන්නේ පර්ෆියුම් එකක්ම පමණක් නෙවෙයි මේක පර්ෆියුම් ඉතිහාසයේ ලෙජන්ඩ් එකක් කියලා. නමට පමණ සීමා නොවූ ජිවන්චි 5 පර්ෆියුම් ස්ට්‍රක්චර් එකත් මැතමැටිකල් ස්වරූපයක් සුළු ලබනවා. ඒ කියන්නේ ලේඩ් ඉක්වේෂන් එකක් ලෙස ඇරෝමා කර්ව් එක වර්ධනය වී ඉදිරියටම රැගෙන යනවා. තවද ජිවන්චි 5 පර්ෆියුම් එකේ টপ නෝට් ලෙස මැන්ඩරින් ඔරෙන්ජ්, රෝස්මෙරි, බැසිල් දක්නට ලැබෙනවා. එමෙන්ම මිඩල් නෝට්ස් වල නෙරෝලි, ජෙරනියම්, ලිලි ඔෆ් ද වැලි තිබෙනවා. බේස් නෝට් එකේ වැනිලා, ආමන්ඩ්, ටොන්කා බීන්, බෙන්සොයින්, සෙඩාවුඩ් අපිට දක්නට ලැබෙනවා. ජිවන්චි 5 පර්ෆියුම් එකේ බේස් නෝට් එක ලෙස එන ආමන්ඩ් ස්මෙල් එක ඇත්තටම සෑදෙන්නේ ටොන්කා බීන්, බෙන්සොයින් මෙන්න මික්ස් එකකින්. තවද ජිවන්චි 5 බොටල් එක ඩිසයින් කරේ ප්‍රංශයේ සුප්‍රසිද්ධ බොටල් ඩිසයිනර් කෙනෙක් වන සර්ජ් මැන්සායි විසිනි. මෙහි බොටල් ඩිසයින් එක ගොඩක් දුරට මොඩර්න් ජියෝමෙට්‍රිකල් ආකිටෙක්චර් එකට සමාන වෙයි. 1998 දී ඇල්බර්ටෝ මොරිල්ලස්ගේ පර්ෆියුම් කරණයෙන්ද සර්ජ් ජෙන්සායුගේ බෝතල් කරණයෙන්ද නිරවුණු ජිවන්චි 5 පර්ෆියුම් එක අදටත් ලෝකයේ පර්ෆියුම් අතර ලෙජන්ඩ් එකක් වී හමාරයි. ජිවන්චි 5 පර්ෆියුම් ලෝකයේ ලෙජන්ඩ් කෙනෙක් වන ජිවන්චි 5 පිළිබඳ යම්කිසි දැනුමක් ඔබ ලබා ගන්නට ඇතයි මම අද සිතනවා. අදට ස්ක්‍රිප්ට් වෙතින් මම සමුගන්නවා. ඔබට ජය.